ඉතින් චුට්ටක් ඉන්න. මේ ළඟ එන 2026 අවුරුද්ද ගැන නේද හිතන්නේ? මේ අවුරුද්ද මගේ ජීවිතේට කොයි වගේ අවුරුද්දක් වේද කියලා හිතන ගමන් නේද ඉන්නේ? මේ අවුරුද්ද මගේ ජීවිතයට කොයි විදියට බලපායිද? මොන වගේ වෙනස්කම් කරයිද කියලා නේද හිතන්නේ? ගෙවිච්ච 2025 අවුරුද්ද මගේ අතින් වැරදිච්ච තැන්, මගේ අතින් අතරමං වෙච්ච තැන් ගැන ලද වෙනව නේද? ඉතින් මොහොතක් හිතන්න මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි. උන්වහන්සේ අපේ ජීවිතයට තව අවුරුද්දක් දීලා තියෙනවා. උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවා තව අවුරුද්දකට අඩිය තියන්න. ඉතින් මේ ආශිර්වාදෙත් එක්ක උන්වහන්සේ කියන්න අපිට උන්වහන්සේට අපි හැම කෙනෙක් ගැනම සැලැස්මක් තියෙනවා කියලා. අපේ ජීවිතවලට උන්වහන්සේට විශේෂාකාරයෙන් වෙන්වෙච්ච සැලැස්මක් තියෙනවා. ඉතින් අපි මොහොතක් හිතමු දැන්. මම ගෙවිච්ච 2025 අවුරුද්ද මගේ ප්‍රශ්න ගැටලු මැද්දේ, විනාශ වෙච්ච තැන් මැද්දේ මං කොච්චර මොහොතක් ජේසුර දුන්නද? මං කොච්චර මොහොතක් උන්වහන්සේත් එක්ක හිටියද? ඒ හිටපු හැම මොහොතකම මම උන්වහන්සේත් එක්ක හිටියේ මගේ ඉල්ලීම් උදෙසා විතරද? මට ඕන නිසා විතරද කියලා හිතන්න. ඉතින් අපි හිතමු, අපි තීරණය කරගමු මේ ළඟ එන 2026 අවුරුද්ද කොහොමද මම මගේ ජීවිතේ ජේසුර දෙන්නේ? කොහොමද මම මගේ ජීවිතේ උන්වහන්සේට වෙලාව දෙන්නේ? මගේ දවස උන්වහන්සේට දෙන්නේ? කොච්චර කාලයක් උන්වහන්සේත් එක්ක ඉන්නවද? මට එන ප්‍රශ්න මැද්දේ කොච්චර විශ්වාසකින් උන්වහන්සේත් එක්ක ඉන්නවද කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔය හැම කෙනෙක්ටම මේ ලබන 2026 අවුරුද්ද උන්වහන්සේගේ ආදරයත් ආශිර්වාදයත් පිරිච්ච සතුටුම සතුටු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ජේසු පිටයි.